දැම්මන් ගෙනල්ලා තියෙන වීඩියෝ එක ඔයා අවසාන වෙනතෙක්ම බැලුවොත් ඔයාට අනිවාර්යෙන්ම හිතේවි අනේ මේ වගේ සුරතල් සතෙක් මටත් හිටියනම් කියලා. ෆිංගර් මංකි කියලා තමයි මේ හුරතල් සත්වයා හඳුන්වන්නේ. පිග්මී ඇනිමල්ස් කියන කාණ්ඩයට තමයි මේ හුරතල් සත්තු විශේෂය අයත් වෙලා තියෙන්නේ. හැබැයි මෙයාව හඳුන්වන ඇත්තම නම පිග්මී මාමසෙක්. දිග සෙන්ටිමීටර් 12ත් 15ත් වගේ අගයක් ගන්න මේ සතුන්ගේ බර ඇවිල්ලා ග්‍රෑම් 100ක් 200ක් වගේ. ඇමර්සන් වැසි වනාන්තරයේ ආසන්නයෙන් තමයි මේ හුරතල් සතුන් අපිට වැඩි වශයෙන්ම හම්බ වෙන්නේ. දිග නියපොතු තියෙන හින්දා ගස් උඩ බඩ ගන්න වගේම උඩගස්වල ජීවත් වෙන්න තමයි මෙයාලා කැමැත්තක් දක්වන්නේ. සාමාන්‍ය වඳුරන්ගේ ආහාර රටාවට චුට්ටක් විතර එහා ගියපු ආහාර රටාවක් මෙයාලට පිහිටලා තියෙනවා. කොහොම නමුත් මෙයාලට කන්න පුළුවන් ප්‍රමාණයේ තියෙන පළතුරු කෘමියන් වගේ දේවල් මෙයාලා ආහාරයට ගන්නවා. ෆිංගර් මංකීස් කියලා මේ සතුන්ව හඳුන්වන්න ප්‍රධානම හේතුව තමයි අපේ ඇඟිල්ලක් උඩ උනත් මේ සතුන් පහසුවෙන්ම තියන්න පුළුවන් වීම. ගොඩක් වෙලාවට මේ සතුන් තනියෙන් හම්බ වෙන්නේ නැහැ. අංශු වශයෙන් තමයි මෙයාලා ජීවත් වෙන්නේ. වැදගත්ම කාරණාව තමයි මේ සතුන් මිනිසා විසින් නිර්මාණය කරපු සතුන් නොවීම. ස්වභාවික විදිහට තමයි මේ සතුන් නිර්මාණය වෙලා තියෙන්නේ. මෙයාලගේ ශරීරය මේ විදිහට කුඩා වෙලා පිග්මී ඇනිමල්ස් කියන කාණ්ඩයට අයත් වෙන්නත් ලස්සන හේතුවක් තියෙනවා. මෙයාලා දූපත්වල ජීවත් වෙන හින්දා ආහාර වගේම ඉඩකඩ ගොඩක් සීමිතයි. ඒ නිසා මේ විදිහට පරම්පරා ගණනාවක් ගත වෙද්දී මේ සතුන්ගේ බොඩි සයිස් එක එන්න කුඩා මට්ටමටපත් වෙනවා. ඒ විදිහට ශරීර ප්‍රමාණය කුඩාම තත්ත්වයට හැරුණාට පස්සේ තමයි අපි මෙයාලව හඳුන්වන්නේ පිග්මී ඇනිමල්ස් කියලා. වර්තමානය වන විට ගොඩක් රටවල් මේ සතුන්ව නීතිගත කරලා තියෙනවා ගෙදර සුරතලයට ඇති කරන්න පුළුවන් වෙන විදිහට. ඒ වුණාට මේ සතා උපතින්ම කැලේ ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන හින්දා නෝමල් පෙට් කියා එකකට ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ ගෙදර ඇති කරන්න සුදුසු සතෙක් නෙවෙයි මේ සත්වයා. මොකද ඔයා හිතන්නේ මේ වගේ සතෙක් ඔයාටත් ගෙදර ඇති කරන්න තිබ්බනම් ඒක මොන වගේ අත්දැකීමක් වෙයිද?